සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සිංහල කොරියා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. අදත් අලුත් දෙයක් කියලා දෙන්න තමයි හදන්නේ. අද අපි කතා කරනවා කොහොමද සේවා සහතිකයක් ලබා ගන්න කියලා. එහෙම නැත්නම් Certificate of Employment. නැත්නම් අපි කොරියන් වලින් කියනවා ජෙජික් ජම්යොන්සෝ එක කියලා. ගොඩක් කට්ටිය මේ සේවා සහතිකය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. මම දන්න තරමින් මෙම ජෙජික් ජම්යොන්සෝ එක. එහෙම නැත්නම් සේවා සහතිකය ලබා ගන්න පුද්ගලයෝ ඉතා අතලොස්සක් ඉන්නේ. කියන්නේ මේ පිළිබඳ නිසි අවබෝධයක්, නිසි දැනුමක් නොමැති නිසා මෙන්න මේ සේවා සහතිකය ලබා ගන්නේ නැහැ. ඒතකොට අපි මේ සේවා සහතිකය ලබා ගන්නේ කුමන අවස්ථාවකද කියලා අපි බලමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම අපේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න. මොකද මේ වෙනකොට වීඩියෝ විශාල සංඛ්‍යාවක් අපි upload කරලා තියෙනවා. මේ සියලුම වීඩියෝ upload කරලා තියෙන්නේ කොරියාවේ ඔයාලා වෙනුවෙන්මයි. එතකොට කොරියාවේ ඉන්න ඔයාලට අතිශයම වැදගත් වෙන වීඩියෝ සෙට් එකක් තමයි තියෙන්නේ. මේ වීඩියෝ සෙට් එක ඔයාට කිසිම channel එකකින් ලැබෙන්නෙත් නෑ. මේ ලැබෙන වීඩියෝස්, මේ ලැබෙන දැනුම වලට මේ කොරියාවේ ජීවත් වෙන කිසිම විදේශිකයෙකුට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේ ලබා ගන්න වීඩියෝ එක, මේ ලබා ගන්න දැනුම උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම මතක් කරනවා තාම අපේ YouTube channel එක මේ වීඩියෝ බලන පිරිසගෙන් අපේ channel එක subscribe කරලා තියෙන සාම 100ට 20ක වගේ ප්‍රමාණයක් තමයි තාම අපේ වීඩියෝ බලන අයගෙන් අපේ channel එක subscribe කරලා තියෙන්නේ. CDA 180ක වගේ ප්‍රමාණයක් තවම වීඩියෝ බැලුවට වීඩියෝ අපේ YouTube channel එක subscribe කරලා නැහැ. ඒ වගේම වීඩියෝ එකට like එකක්, comment එකක් දාන්න පුරුදු වෙලත් නැහැ. අවශ්‍ය කරන දැනුම අරගෙන යනවා විතරයි. ඒකට අර නිකන් කරන කෘතගුණ දැක්වීමක් නිකින් මට ලැබෙන ආදායමක් නෑ. මම මේක මේ මුදල් පරමාර්ථයෙන් කරන එකක් නෙමෙයි. කොරියාවේ මගේ අත්දැකීම්, මම ලබාගත් දැනුම මේ වෙනකොට උපරිමයටම මම දීලා තියෙනවා. තව ගොඩක් දේවල් ඔයාලට කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් වීඩියෝ එකට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැත්නම් මං අපරාධි කියලා හිතනවා. මම මේ වෙනුවෙන් වෙන් කරන කාලය. ඒක නිසා මට මේ කාලය වෙනත් දෙයකට යොදලා ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. මම වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරලා ඔයාලට මොකක් හරි දෙයක්, අලුත් දෙයක් සතියකට සැරයක් හරි කියලා දෙන්න බලන්නේ. අපේ අලුත් නංගිල මල්ලිලා නිසා නොදන්න දේවල් ගොඩක් මේ කොරියාවේ තියෙන නිසා. වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒක තමයි අපිට ලැබෙන බෙනිෆිට් එක. නැතුව මේක මම මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි. හරි, අපි වීඩියෝ එකට යමු. එතකොට මේ සේවා සහතිකය අපි ලබා ගන්නේ කුමන අවස්ථාවකද කියලා තමයි අපි කතා කරේ. එතකොට මේ සහතිකය අපිට ලබා ගන්න පුළුවන් ඔයා සේවා කරන ස්ථානයෙන් ඉවත් වෙනකොට. එහෙම නැත්නම් ඔයා ලංකාවට යන්න යන අවස්ථාවකදී මේ සේවා සහතිකය ලබා ගන්න පුළුවන්. මේක ඊටාම වටින සහතිකයක්. මේක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් බලලා මෙතනින් ඉදිරියට සේවා ස්ථානයෙන් ඉවත් වෙන අය සහ ලංකාවට යන්නම යන අය අනිවාර්යයෙන්ම මේ සර්ටිෆිකේට් එක අරගෙන යන්න. මොකද මේකේ වැදගත්කම මම ඉදිරියට කියලා දෙන්නම්. එතකොට මේ සහතිකය ඔයා ගාව තියෙනවා නම් ඔයා යම් කිසි ශ්‍රේෂ්ඨයක රැකියාවක් කළා කියලා බව තහවුරු කරන්න, කාලය, වැටුප තහවුරු කරන්න තියෙන එකම සාධකය මේක විතරයි. ඒක නිසා මේ සහතිකය අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. මේක තව ඔයාට වැදගත් වෙනවා ලංකාවට ගිහලා ලංකාවේ මොකක් හරි රැකියාවක් කරන්න ඉල්ලුම් කිරීමේදී නැත්නම් විදේශ රටකට ඉල්ලුම් කිරීමේදී ඔබ විශ්වාසනීය සේවකයෙක් කියලා සනාථ කරන්න පුළුවන් මේ සහතිකය. ඒ වගේම විදේශ රැකියා ඉතිහාසය ලේඛනයක් වශයෙන් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාට ඇග්‍රීමන්ට් එකක් ආවට ඇග්‍රීමන්ට් එකේ පෙන්නුවට මම මේක කරා කියලා ඒක ඔයාගේ සර්ටිෆිකේට් එකක් නෙමෙයි. ඒක ඔයාගේ ඇග්‍රීමන්ට් එක විතරයි. ඔයාට කම්පැනි සීල් එක සහිතව කම්පැනියෙන් ලැබෙන සහතිකය තමයි නියම සහතිකය. ඒක ඔයාට විදේශ රටකට යන්න, එහෙම නැත්නම් ලංකාවේ රැකියාවක් කරදීමේදී විදේශ රැකියා ඉතිහාසය ලේඛනයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම ඔයාට ණය ඉල්ලුම් කිරීමේදී, නව ගිණුම් විවෘත කිරීමේදී
සහ වෙනත් රටකට වීසා එල්ලෙන් කිරීමේදී විසලකිල්ලක් ලැබෙනවා ඔයාට මෙන්න මේ සේවා සහතිකයක් තියෙනවනම්. එතන මේ සේවා සහතිකයට ඔයාගේ සේවා කරපු කාලය, සේවා කරපු ස්ථානය, සේවාවේ ස්වභාවය, ඊට පස්සේ ඔයාගේ වැටුප වගේ දේවල් ඇතුළත් වෙන නිසා ඔයාට මේ සහතිකය ගොඩක්ම වැදගත් වේවි නැවත නවරැකියාවක් අයදුම් කරන්න හරි වෙනත් විදේශ රටකට යන්න හරි. ඒතර මං කිව්වා මේක ඔයා ලංකාවට යන්නම යනකොට ලබා ගන්න පුළුවන්. ඔයාට නැත්තම් ඔයා දැනට සේවය කරන ස්ථානයෙන් අවුරුද්දක් දෙකක් සේවය කළා. ඔයා සේවා ස්ථානය මාරු කරනවා නම් ඒ මාරු කරන අවස්ථාවේදී මේ සේවා සහතිකය ලබා ගන්න පුළුවන්. එතකොට මේකට ලබා ගන්න පුළුවන් කොහොමද? මේකට සම්මත කියලා ෆෝමැට් එකක් තවම නැහැ. කියන්නේ අපි අර හිව්ගා හගින්ස් ගැන කතා කරේ. ඒ වගේ සම්මත කියලා ලියුමක් නැහැ. ඒතර මේ ලියුම කම්පැනියෙන්ම තමයි අපිට හදා ගන්න ඕන. එතකොට මේ කම්පැනියෙන් මේ ලියුම ලබා ගන්න නම් සමහර විට කම්පැනිය මේ පිළිබඳ මේ ලියුම හදාගන්නේ කොහොමද කියලා නිසි අවබෝධයක් නැතුව ඇති. අන්න ඒ නිසා මම මේ වීඩියෝ එකට යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට මේ පිළිබඳ කොරියන් සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ෆෝමැට් දෙකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ෆෝමැට් දෙක ඩවුන්ලෝඩ් කරගෙන මේක print කරගෙන ඒ අවශ්‍ය කරන විස්තර ටික කම්පැනි ඔෆිස් එකෙන් හරි අදාළ සජන්වීමට හරි කියලා ඉතුරු ටික ෆිල් කරගෙන කම්පැනි සීල් එක අනිවාර්යයෙන්ම ගහගන්න. ඒ සීල් එක ලියුම් දෙකටම ලබා ගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ සේවා සහතිකය කම්පැනියෙන් ලබා ගන්න. නැත්තම් ඔයාලට කම්පැනියට කිව්වම චෙජික් මෙන්සර් එකක් ඕන කියලා කම්පැනියේ ෆෝමැට් එක දාලා කම්පැනියේ ඔයාලට ලියුමක් හදලා දෙවි. ඔයාලට එහෙම පුළුවන් නැත්තම් මේ වීඩියෝ එකට යටින් තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන මේ ෆෝමැට් දෙක අරගෙන මේ විදියට ඔයාලට මේ සහතිකය ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන් ලංකාවට යනකොට මින් ඉදිරියට මේ සේවා සහතිකය එහෙම නැත්නම් මේ චෙජික් ජම්යන්සෝ එක අනිවාර්යයෙන්ම ලබා ගන්න අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඒක ඔයාලට අනාගතේ අනිවාර්යෙන් කවදක හරි දවසක කවදක හරි මොහොතක ඔයාලට අනිවාර්යෙන් ඒක ප්‍රයෝජනවත් වේවි. අනිත් එක ඔයාගේ සේවා ඉතිහාසය වට යම්කිසි දිනක මතක් කරගන්න, මතකයේ රැඳෙන්න, මතක සැමරුමක් විදියට හරි ඔයා මේ සහතිකය අරගෙන යන්න. අනිවාර්යෙන් මේක අමතක කරන්න එපා. අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේ සේවා සහතිකය පිළිබඳ. එහෙනම් මම ෆෝමැට් එක යටින් දාලා තියෙනවා. ඔයාලා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. වෙන විස්තර මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මට උදව් කරන්න පුළුවන් හැකි හැම විදියෙම මම ඔයාලට ෆුල් සපෝට් එක ලබා දෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.